2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික්කයේ මේ වනට ලියාපදිංචි ඡන්ද හිමියන් 6,93,549 දෙනෙක් ඡන්ද මධ්‍යස්ථාන 542කදී සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 222ක් මගින් නියෝජිතින් පත් කර ගැනීමට කටයුතු සිදු කරගෙන යනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 17ක් සඳහා නියෝජිතින් 365 දෙනෙක් පත් කර ගැනීමට අපේක්ෂා කරනවා. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සංඛ්‍යාව 26475ක්. නියමිත කාල සීමාව තුළ අයදුම්පත් 27439ක් ලැබී තිබෙනවා. ඒ අතරින් පිළිගත් අයදුම්පත් 26475 සඳහා අවස්ථා 3කදී නිකුත් කිරීම මධ්‍යස්ථාන 2කදී තැපැල් ඡන්ද පැකට්ටු 26475ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට 2025 අප්‍රේල් මාස 30 වන දින වන විට ලැබී ඇති සලකුණු කරන ලද තැපැල් ඡන්ද පැකට්ටු ප්‍රමාණය 25322යි. සලකුණු නොකළ තැපැල් ඡන්ද පැකට්ටු ප්‍රමාණය 181යි. මේ වන විට තැපැල් ඡන්ද වලින් 95.64ක පැකට්ටු අප වෙත ලැබී තිබෙනවා. ඉතිරි පැකට්ටු මේ මාස 1 වෙනිදා කොළඹදී හුවමාරු වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයට අදාළව වෙනත් දිස්ත්‍රික්ක වලින් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පැකට්ටු ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව තවත් තැපැල් ඡන්ද 972ක් ලැබීමට නියමිතයි. දිස්ත්‍රික් පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහා මේ වන විට මුළු පැමිණිලි 315ක් ලැබී තිබෙනවා. ඒ අතරින් 257ක් විසඳා අවසන්.